Hi everyone. ගොඩක් දෙනෙක් මට කතා කරලා අහන ප්‍රශ්නයක් තමයි රිලේෂන්ෂිප් එකක් බිඳ වැටුණාට පස්සේ විශේෂයෙන්ම තමන්ගේ පාර්ට්නර්ව තමන්ට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්නකොටත් තව දුරටත් ඒ කෙනාට දිගින් දිගටම කතා කරන්න හිතෙන්නේ ඇයි? මැසේජ් කරන්න, කෝල් කරන්න හිතෙන්නේ ඇයි? එහෙම නැත්නම් ඒ කෙනාගේ පස්සෙන් ආදරය හිඟා කකා යන්න හිතෙන්නේ ඇයි කියන කාරණාව. මේක ඇත්තටම කිව්වොත් සංකීර්ණ ප්‍රශ්නයක්. උත්තරයත් ගොඩක් සංකීර්ණයි. නමුත් මම සරල කරලා කියන්න උත්සාහ කරන්නම්. පළවෙනි කාරණාව. අපේ ඇඟේ තියෙන සෙරොටොනින් ඩෝපමින් වගේ රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය වලින් තමයි අපේ තියෙන සතුට හොඳ ලෙවල් එකක තියලා එනර්ජි එක තියලා අපිව හොඳ හැපි එකේ හොඳට මොටිවේට් කරලා තියන්නේ. ඉතින් ප්‍රශ්නයක් ආවට පස්සේ මේ සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක වැටෙනවටක් ගාලා. ඉතින් දැන් රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක නා ටිකක් ආතතියක ඉන්නේ ප්‍රශ්නයක් ඕවර්තින් කර ඉන්නේ. ඔන්න ඔතනදී අර රිලේෂන්ෂිප් එක තිබ්බ කාලේ තිබුණු සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක ටක් ගාලා පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටුණු ගමන් අපේ ඇඟට කිසි එනර්ජි එකක් නැහැ, සතුටක් නැහැ. අන්න ඒ වෙලාවට අපේ මයින්ඩ් එක විසින්ම මේ සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක අප් කරගන්න අපිව පුෂ් කරනවා අර කෙනාට කතා කරන්න. ඒ කියන්නේ අපේ මයින්ඩ් එක හිතන්නේ ඒ කෙනාට කතා කරොත් අපේ සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක නැවත යථා තත්ත්වයටපත් වෙයි. මොකද ඇඟ බලන්නේ අපිව බේරගන්න. ඒක එක කාරණාවක්. ඒ වගේම තමයි අපි රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වෙන තැනදී අපේ කෝටිසෝල් ලෙවල් එක අපි ඒකට කියනවා ස්ට්‍රෙස් හෝමෝන් එක. මේක ටක් ගාලා වැඩි වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් එක වැඩි වුණාට පස්සේ අපේ ඇඟට අමාරුයි. අපිට නිකන් අර ඇඟ නිකන් තලාපෙලා දාලා වගේ කිසි එනර්ජි එකක් නැහැ, වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇඟ වෙවුලන්න පටන් ගන්නවා, නිින්ද යන්නේ නැහැ. සහ කන්න බොන්න බෑ. මේ ස්ට්‍රෙස් හෝමෝන් එක වැඩි වෙනවටත් අපේ ඇඟ කැමති නැහැ. අපේ මයින්ඩ් එක කැමති නැහැ. අපේ බ්‍රේන් එක කැමති නැහැ. අන්න එතනදී මේ ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු කරගන්න පොඩි හරි සහනයක් ගන්න ඒ කෙනාට කතා කරන්න අපේ මයින්ඩ් එක විසින්ම අපිව පොළඹවනවා. මෙන්න මේ හේතු හින්දා තමයි රිලේෂන්ෂිප් ඒ පාර්ට්නර් අපිට ගැලපෙන්නේ නැහැ කියලා හොඳාකාරවම දැනත් අපිට කතා කරන්න හිතෙන්නේ. හැබැයි අපේ බ්‍රේන් එක අපේ මයින්ඩ් එක මෙතනදී අපිට తాවකාලිකව පොඩි සතුටක් අරගෙන දෙන්න උත්සාහ කරාට ඒක සදාකාලිකව අපිට උරුම කරන්නේ දුකක්. ඒ හින්දා හොඳම දේ තමයි මේ වෙලාවේදී කොච්චර අමාරු වුණත් කතා නොකර ඉන්න. මොකද කොහොම හරි කතා නොකර හිටියොත් ටික දවසක් යද්දී අපි ඇඩප්ට් වෙන්න පටන් ගන්නවා ඒකට. අපි නැවත යථා තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. සහ විශේෂයෙන් මේ කාලෙදී කරන්න හොඳම දේ තමයි සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක වැඩි කරගන්න ඇක්ටිවිටීස් කරන්න ඕන. ඒ කියන්නේ ඔයා ඉන්නේ මේ වීඩියෝ එක බලන වෙලාවේදී රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වෙච්ච ගමන්ම නම් හෝ වෙන මොනවා හරි ඕවර් තින්කින් කරන ප්‍රශ්නයකට මැදි වෙලා නම් මේ වෙලාවේ ඔයා තව දුරටත් කාමරයට වෙලා තනියම අඬන්න ඉන්නවා නම් ඔයාට ගොඩ එන්න හරි අමාරුයි. මේ වෙලාවේදී ඔයා පුළුවන් තරම් කරන්න ඕන දේ තමයි යාළුවොත් එක්ක එළියට යන්න, ජිම් එකකට යන්න, ඩාන්සින් ක්ලාස් එකකට, යෝගා ක්ලාස් එකකට යන්න, නේචර් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න. පුළුවන් තරම් මේ ප්‍රශ්නේ අමතක වෙන්න, බිසි වෙන්න සහ සෙරොටොනින් ඩෝපමින් ලෙවල් එක අප් කරගන්න දේවල් වලට යොමු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කාරණාවේදී සරලව මෙතන තියෙන ඔයාගේ අවුලක් නෙවෙයි. මේක නැචරල් මෙකනිසම් එකක්. ඔයාගේ බ්‍රේන් එක විසින්මයි ඔයාව පොළඹවන්නේ අර කෙනාට කතා කරන්න කියලා. පොඩ්ඩක් ඔයාගේ බ්‍රේන් එක ඇතුලේ අඩු වෙලා තියෙන හොඳ කෙමිකල් ප්‍රමාණය වැඩි කරගන්න සහ ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු කරගන්න. ඉතින් මේ සම්බන්ධව තව වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එතකන් අපි ඉස්සරහට ඉක්මනටම හම්බෙමු. එහෙනම් හැමදිනාටම see you. God bless. බුත් සරණයි.